හොඳයි දුවේ පුතේ. 61 වෙනියට ජනසංඛ්‍යාව වැඩිම රට බවට පත් වෙලා තියෙන දුවේ පුතේ අප්‍රිකා මහද්වීපයේ තියෙන තවත් රටක් තමයි දුවේ පුතේ මලාවි කියන්නේ. ඉතින් දුවේ පුතේ මලාවි රාජ්‍ය තමයි දුවේ පුතේ මෙන්න මේ රතු පැහැයෙන් තියෙන මෙන්න මේ රාජ්‍ය. මෙන්න මේ රතු පැහැයෙන් තියෙන රාජ්‍ය තමයි දුවේ පුතේ 61 වෙනියට ලෝකයේ ජනසංඛ්‍යාව වැඩිම රට බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ රටේ අගනගරය ගැන කතා කරොත් දුවේ පුතේ මේ රටේ අගනගරය බවට පත් වෙන්නේ ලී ලොන්ග් වේ. ලී ලොන්ග් වේ. ලී ලොන්ග් වේ. ලී ලොන්ග් වේ කියන මේ එක තමා දුවපතේ මේ මලාවි රාජ්‍යයේ අගනගරය බවට පත්වෙන්නේ දුවපතේ ඒ අගනගරය මෙන්න මේ හරිය වගේ දුවපති අපට බලාගන්න පුළුවන් ලී ලොන්ග් වේ. ඊළඟට දුවපතේ අංක 62 62ට දුවපතේ ජනසංඛ්‍යාව වැඩිමරට බවට පත් වෙලා තියෙන දුවපතේ සැම්බියාව. සැම්බියාව තමා දුවපතේ මේකේ මෙන්න මේ එහා පැත්තෙන් පිහිටි රට එහෙම නැත්නම් එහා පැත්තේ විශාලත්වයෙන් පිහිටි රට තමයි සැම්බියාව. අංක 62 සැම්බියාව. අංක 62 දුවපතේ සැම්බියාව. සැම්බියාවේ දුවපතේ අගනගරයේ බවට පත් වෙලා තියෙන්නේ ලුසාකා. සැම්බියාවේ අගනගරයේ දුවපතේ ලුසාකා. ලුසාක ගත්තාම දුවපතේ ලුසාක මේ රාජ්‍යයේ දුවපතේ මෙන්න මේ හරියට වගේ වෙන්නට මෙන්න මේ ලුසාකා කියන අගනගරය තියෙනවා. ලුසාකා අංක 62 සැම්බියාව. ඒ වගේම අංක 63 විදියට මෙන්න මේ රාජ්‍ය එහෙම නැත්නම් ආසියා මහද්වීපයේ පිහිටි මෙන්න මේ කසකස්තානය අපිට පෙන්වලා දෙන්න පුළුවන් අංක 63 දෙපුතේ කසකස්තානය. කසකස්තානයේ අගනගරයේ බවට පත් වෙන්නේ දෙපුතේ ඇස්ටනා. දෙපුතේ කසකස්තානයේ අගනගරය ඇස්ටනා ගත්තාම දුවපුතේ මෙන්න මේ ඇස්ටනා කියන අගනගරය දුවපුතේ මෙන්න මේ හරිය වගේ අපිට බලා ගන්න පුළුවන් ඇස්ටනා. මේ තියෙනවා දුවපුතේ ඇස්ටනා. ඒ වගේම අංක 64 අංක 64 විදියට දුවපුතේ අරගෙන තියෙන්නේ චැඩ් රාජ්‍ය. චැඩ් රාජ්‍ය ගත්තාම දුවපුතේ මෙන්න මේ කහ පාටට තියෙන අප්‍රිකා මහද්වීපයේ මධ්‍යයට වන්නට පිටලා තියෙන මෙන්න මේ කහ පැහැයෙන් තියෙන රාජ්‍ය පෙන්වන්න පුළුවන් අංක 64 චැඩ්. චැඩ් රාජ්‍යයේ අගනගරයේ බවට පත් වෙන දුවපුතේ ජමිනා. චැඩ් රාජ්‍යයේ අගනගරයේ බවට පත් වෙන දුවපුතේ ජමිනා. චැඩ් රාජ්‍යයේ අගනගරය ජමිනා දුවපුතේ ගත්තහම මෙන්න මේ මෙතන තියෙන යට කැමරූන් රාජ්‍යයට ලං වෙලා මෙන්න මේ හරිය වගේ මේ අගනගරය තියෙනවා. මෙන්න මේ හරියට වගේ වෙන්න කැමරූන් රාජ්‍ය ළඟට වෙන්න මෙන්න මේ ජමිනා කියන අගනගරය තියෙනවා. ඊළඟට අංක 65 චිලි. පීරු සහ චිලි ගත්තම මෙන්න තියෙනවා දුවපුතේ පීරු මෙන්න තියෙනවා චිලි. දකුණු ඇමරිකානු මහද්වීපය තුළ පිහිටි ප්‍රධාන පෙළේ රටක් විදියට මෙන්න මේ 65 වෙනියට තියෙන චිලි රාජ්‍ය අපිට පෙන්නලා දෙන්න පුළුවන්. චිලි රාජ්‍යයේ අගනගරයේ බවට පත් වෙන්නේ සන්තියාගෝ. 65 සන්තියාගෝ ගත්තාම දුවපුතේ මෙන්න මේ මධ්‍යයට වන්නට සන්තියාගෝ රාජ්‍ය අපිට අගනගරය දක ගන්න පුළුවන්. මෙන්න මේ හරියට වන්න සන්තියාගෝ අගනගරය බලා ගන්න පුළුවන්. ඒ වගේම 66 විදිහට අරගෙන තියෙන්නේ රුමේනියාව. 66 රුමේනියාව ගත්තාම දුවපුතේ යුරෝපා මහද්වීපයේ පිහිටි ප්‍රධාන පෙළේ රටක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම දුවපුතේ වැඩි වශයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ජනයා ජීවත් වීම එහෙම නැත්නම් ජනයාගේ විදේශ ගමන් සඳහා ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ තමන්ගේ රැකියාවක් සොයා ගැනීම සඳහා යන ප්‍රධාන පෙළේ රටක් විදිහට ලංකාවේ මේ දිවිවල බහුලව යන රටක් විදිහට මෙන්න මේ කියන රුමේනියාව අපිට පෙන්ලා දෙන්න පුළුවන් අංක 66 රුමේනියාව. රුමේනියාවේ අගනගරයේ බවට පත් වෙන්නේ දුවපුතේ බුකරස්ට්. රුමේනියාවේ අගනගරය බුකරස්ට් ගත්තාම දුවපුතේ මෙන්න මේ බුකරස්ට් මෙන්න මේ හරියට වගේ වෙන්න පිළිලා තියෙනවා. මේ හරියට වගේ වෙන්න බුකරස්ට් පිළිලා තියෙනවා. ඒ වගේම අංක 67 සෝමාලියාව ගත්තාම දුවපුතේ සෝමාලියාව කියන්නේ අප්‍රිකා මහද්වීපයේ රටක් මෙන්න තියෙනවා සෝමාලියාව. අංක 67 සෝමාලියාවේ දුවපුතේ අගනගරය වන්නේ මොගඩිෂු. සෝමාලියාවේ අගනගරය
මොගඩිෂු සෝමාලියාවේ අගනගරය දුවපතේ මොගඩිෂු මෙන්න මේ හරියට වගේ වෙන්න පිටලා තියෙනවා මොගඩිෂු මෙන්න මේ හරියට වගේ වෙන්න පිටලා තියෙනවා ඒ වගේම අංක 68 දුවපතේ සෙනගාල් අංක 68 දුවපතේ සෙනගාල් ගත්තහමත් දුවපතේ සෙනගාල් කියන්නේ දුවපතේ අප්‍රිකා මහද්වීපය තුල පිහිටි රටක් ඉතින් දුවපතේ මෙන්න මේ කහ පැහැයෙන් තියෙන කුඩා රටට තමයි අපි කියන්නේ සෙනගාලය කියලා අංක 68 සෙනගාලය සෙනගාල් වල දුවපතේ අගනගරය බවට පත් වෙන්නේ ඩාකාර් සෙනගාලේ අගනගරය ඩාකාර් ගත්තාමත් දුවපතේ ඒ ඩාකාර් කියන අගනගරය මෙන්න මේ වෙරළබඩ ආසන්නව පිහිටලා තියෙනවා මෙන්න මේ වෙරළබඩ ආසන්නව ඩාකාර් කියන අගනගරය පිහිටලා තියෙනවා ඒ වගේම අංක 69 දුවපතේ ග්වාතමාලා අංක 69 විදිහට අරගෙන තියෙන දුවපතේ ග්වාතමාලා ඉතින් දුවපතේ ග්වාතමාලා ගත්තාම දුවපතේ ග්වාතමාලා මෙන්න මේ උතුරු ඇමරිකානු මහද්වීපයේ මෙක්සිකෝවට යටින් පිහිටි චූටි රට මෙන්න මේ පොඩි රටට තමයි අපි දුවපතේ කියන්නේ ග්වාතමාලාව කියලා ග්වාතමාලාවේ අගනගරය බවට පත් වෙන්නේ දුවපතේ ග්වාතමාලා සිටි තමා දුවපතේ මේකේ අගනගරය බවට පත් වෙන්නේ ඉතින් මම ඒක ලකුණු කරන්න බෑ එනම ලකුණු කරන්නේ නැහැ චූටින දුවපතේ ඒ වගේම අංක 70 විදිහට අරගෙන තියෙන නෙදර්ලන්තය කියන්නේ දුවපතේ යුරෝපා මහද්වීපය තුල පිහිටි රටක් මෙන්න තියෙන රතු පාටයෙන් මේ බ්‍රිතාන්‍ය හරිය චුට්ටියට තියෙන මෙන්න මේ රටට අපි කියන නෙදර්ලන්තය කියලා අංක 70 නෙදර්ලන්තයේ දුවපතේ අගනගරය බවට පත් වෙන්නේ ඇම්ස්ටර්ඩෑම් නෙදර්ලන්තයේ අගනගරය ඇම්ස්ටර්ඩෑම් හරි 70ක් ඉවරයි ඉතින් දුවපතේ 71ට මම යනවා 71 දුවපතේ ඉක්වදෝරය ගත්තාම දුවපතේ ඉක්වදෝරය කියන්නේ දකුණු ඇමරිකා මහද්වීපය තුල පිහිටි ප්‍රධාන පෙළේ රටක් මෙන්න මේ කහ පැහැයෙන් තියෙන රට තමයි දුවපතේ ඉක්වදෝරය අංක 71 ඉක්වදෝරය දුවපතේ අගනගරය බවට පත් වෙලා තියෙන්නේ කුවිටෝ දුවපතේ මෙන්න මේ රට පොඩේ මෙන්න මේ හරියට වගේ වෙන්න කුවිටෝ තියෙනවා මේකට අපි කියනවා කුවිටෝ ඒ වගේම අංක 72 දුවපතේ අරගෙන තියෙනවා කාම්බෝජය කියන්නේ ආසියා මහද්වීපයේ පිහිටි ප්‍රධාන පෙළේ රටක් මෙන්න තියෙනවා දුවපතේ කාම්බෝජය ඊට එහා පැත්තේ වියට්නාමය ඒ වගේම ලාओසය තායිලන්තයට මෙන්න මේකේ රටවල් තුනට මැද වෙන්නට මෙන්න මේ කාම්බෝජය තියෙනවා අංක 72 කාම්බෝජයේ දුවපතේ අගනගරය බවට පත් වෙන්නේ නොම්පෙන් කාම්බෝජයේ අගනගරය නොම්පෙන් කාම්බෝජයේ අගනගරය නොම්පෙන් ඉතින් අනගනගර ගත්තාම අගනගරත් මෙන්න මේ හරියට වගේ වෙන්න පිටලා තියෙනවා නොම්පෙන් 73 සිම්බාබ්වේ කියන්නේ දුවපතේ අප්‍රිකා මහද්වීපය තුල පිහිටි ප්‍රධාන පෙළේ රටක් ඉතින් දුවපතේ සිම්බාබ්වේ ගැන ගත්තාම දුවපතේ මෙන්න තියෙනවා සැම්බියාව ඒ වගේම මෙතන තියෙනවා මලාවි ඒ මලාවි රාජ්‍යයට යටින් තියෙනවා දුවපතේ අංක 73 එහෙමත් නැත්නම් සිම්බාබ්වේ වල දුවපතේ අගනගරය බවට පත් වෙන්නේ හරාරේ සිම්බාබ්වේ වල අගනගරය බවට පත් වෙන්නේ හරාරේ දුවපතේ මෙන්න මේ හරියට වගේ වෙන්න පිටලා තියෙනවා හරාරේ ඒ වගේම ගිනියාව ගත්තාම දුවපතේ ගිනියාව මෙන්න මේ අප්‍රිකා මහද්වීපයේ තවත් රටක් මෙන්න තියෙනවා දුවපතේ කොළ පාට පැහැයෙන් ගිනියාව අංක 74 ගිනියාවේ අගනගරය බවට පත් වෙන්නේ දුවපතේ කොන්ක්‍රි ගිනියාවේ අගනගරය කොන්ක්‍රි ඒ වගේම ගිනියාවේ අගනගරය කොන්ක්‍රි දුවපතේ මෙන්න මේ හරියට වගේ වෙන්න පිටලා තියෙනවා ඒ වගේම අංක 75 දුවපතේ බෙනින් මෙන්න මේ නිල් පාටින් තියෙන මෙන්න මේ පොඩි ඉරක් වගේ තියෙන රාජ්‍යයට තමයි අපි කියන්නේ බෙනින් කියලා අංක 75 බෙනින් රාජ්‍යයේ දුවපතේ අගනගරය බවට පත් වෙන්නේ පෝර්ටෝ නෝවෝ
පොට්ටනෝව තමා දුවේ පුතේ මේ රාජ්‍ය අගනගරය බවට පත් වෙන්නේ. ඉතින් ඒ පොට්ටනෝවත් ගත්තාම දුවේ පුතේ පොට්ටනෝව ඒ රාජ්‍යයේ තුල පිළිලා තියෙන එක ලකුණු කරන්න අමාරුයි. ඉතින් මේ රාජ්‍යයේ මෙන්න මේ හරියට වගේ එන්න පිළිලා තියෙනවා. ඒ වගේම අංක 76 රුවන්ඩා. රුවන්ඩාව ගත්තාම දුවේ පුතේ රුවන්ඩාවත් කියන්නේ දුවේ පුතේ ප්‍රධාන වශයෙන්ම ගත්තාම දුවේ පුතේ රුවන්ඩාව කියන්නේ අපිට බලා ගන්න පුළුවන් මේ රුවන්ඩාව අංක 76 රුවන්ඩාව. ඉතින් දුවේ පුතේ රුවන්ඩාව ගත්තාම දුවේ පුතේ රුවන්ඩාව කියන්නේ මෙන්න මේ අප්‍රිකා මහද්වීපය තුල පිහිටි ප්‍රධාන පෙළේ රටක්. ඉතින් දුවේ පුතේ ඔයාලට පේන්නේ නැති මෙන්න මේ හරිය තියෙන චූටි රටක්. මෙන්න මේ උඩ තියෙන චූටි රට තමයි දුවේ පුතේ රුවන්ඩාව කියන්නේ අංක 76 රුවන්ඩාව. රුවන්ඩාවේ අගනගරය බවට පත් වෙන්නේ දුවේ පුතේ කිගාලි. රුවන්ඩාවේ අගනගරය කිගාලි. මෙන්න තියෙන රුවන්ඩාවේ අගනගරය කිගාලි. ඊළඟට අංක 77 බුරුන්ඩි. බුරුන්ඩිත් තියෙන ඊට යටින්ම අංක 77 මෙන්න තියෙන බුරුන්ඩි. බුරුන්ඩි රාජ්‍යයේ අගනගරය බවට පත් වෙන්නේ දුවේ පුතේ ගිටෙගා. බුරුන්ඩි රාජ්‍යයේ අගනගරය ගිටෙගා. ඊළඟට අංක 78 බොලිවියාව. අංක 78 බොලිවියාව. බොලිවියාව ගත්තාම දුවේ පුතේ බොලිවියාව කියන්නේ ප්‍රධාන පෙළේ රටක්. බොලිවියාව දුවේ පුතේ ගත්තාම දුවේ පුතේ මේ බොලිවියාව අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ බොලිවියාව ගන්නකොට අපි යමු බොලිවියාවට. බොලිවියාව කියන්නේ දුවේ පුතේ ප්‍රධාන පෙළේ රටක්. ඉතින් මේ ප්‍රධාන පෙළේ බොලිවියාව කියන රට ගත්තාම දුවේ පුතේ බොලිවියාව කියන්නේ දුවේ දකුණු ඇමරිකානු මහද්වීපය තුල පිහිටි ප්‍රධාන පෙළේ රටක්. මෙන්න තියෙන 78 බොලිවියාව මේ රතු පාටින් තියෙන බොලිවියාව. අංක 78 බොලිවියාව. බොලිවියාවේ දුවේ පුතේ අගනගරය තමයි දුවේ පුතේ ලා පාස්. ලා පාස් බොලිවියාවේ අගනගරය ලා පාස් දුවේ පුතේ. ලා පාස් දුවේ පුතේ මෙන්න මේ හරියට වගේ වෙන්න ලා පාස් පිහිටලා තියෙනවා. අංක 79 ටියුනීසියාව. මෙන්න තියෙනවා දුවේ පුතේ ටියුනීසියාව දකුණු උතුරු ඇමරිකානු උතුරු අප්‍රිකාවේ උතුරට වගේ වෙන්න මෙන්න තියෙනවා ටියුනීසියාව. අංක 79 ටියුනීසියාව. ටියුනීසියාවේ අගනගරය බවට පත් වෙන්නේ දුවේ පුතේ ටියුනීස්. ටියුනීස් තමයි දුවේ පුතේ මේකේ අගනගරය බවට පත් වෙන්නේ. ඒ වගේම ඊළඟට 80 දකුණු සුඩානය. මෙන්න තියෙනවා මේ උතුරු සුඩානය මෙන්න දකුණු සුඩානය. 80 සුඩානය අපි කලින් සුඩානයේ අගනගරය විදිහට ගත්තා අඩිස් බබාවා. උතුරු සුඩානයේ අගනගරය අඩිස් බබාබා නෙමෙයි සෝරි උතුරු සුඩානයේ අගනගරය කාටූම්. ඒ වගේම දකුණු සුඩානයේ අගනගරය බවට පත් වෙන්නේ දුවේ පුතේ ජුබා. දකුණු සුඩානයේ අගනගරය බවට පත් වෙන්නේ මෙන්න මේ දකුණු සුඩානයේ අගනගරය බවට පත් වෙන්නේ ජුබා. දකුණු සුඩානයේ අගනගරය ජුබා. දකුණු සුඩානයේ අගනගරය ජුබා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ විදිහට තමයි අද දවස් තුල මම තෝරාගත්තු රටවල් ටික ලකුණු කරන්න වෙන්නේ. ඉතින් දුවේ පුතේ මෙන්න මේ විදිහට ගත්තාම දුවේ පුතේ ප්‍රධාන වශයෙන්ම ගත්තාම ජුබා කියන රාජ්‍ය ජුබා කියන එකත් මෙන්න මේ හරියට වගේ වෙන්න පිළිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස් තුලදී රටවල් ලකුණු කිරීම සිද්ධ වෙන්නේ. මම නැවත සැරයක් මතක් කිරීමක් කරන්නම්. 61 වෙනියට මම තෝරගත්තා මලාවි රාජ්‍ය. මලාවි රාජ්‍ය අගනගරය ලීලොන්වේ. ඒ වගේම 62 වෙනියට මම තෝරගත්තා සැම්බියාව. සැම්බියාව රාජ්‍ය අගනගරය ලුසාකා. ඒ වගේම 63 කසකස්තානයේ කසකස්තානයේ අගනගරය ඇස්ටනා. ඒ වගේම 64 දුදේ තෝරගත්තා චැඩ් දුදේ. චැඩ් වල අගනගරය ජමිනා. ඒ වගේම 65 විදිහට තෝරගත්තා චිලි. චිලි රාජ්‍ය අගනගරය සන්තියාගෝ. ඒ වගේම 66 රුමේනියාව. රුමේනියාවේ අගනගරය බුකරස්ට්. ඒ වගේම 67 සෝමාලියාව. සෝමාලියාවේ අගනගරය මොගඩිසු. ඒ වගේම 68 විදිහට මම තෝරගත්තා දුවේ පුතේ සෙනගාල්. සෙනගාලයේ අගනගරය ඩාකාර්. ඒ වගේම 69 ගුවාතමාලා. ගුවාතමාලා වල අගනගරය ගුවාතමාලා සිටි. ඒ වගේම 70 විදිහට නෙදර්ලන්තය තෝරගත්තා. නෙදර්ලන්තය අගනගරය ඇම්ස්ටර්ඩම්. ඒ වගේම 71 විදිහට මම තෝරගත්තා ඉක්වදෝරය. ඉක්වදෝරයේ අගනගරය ක්වීටෝ. ඒ වගේම 72 විදිහට තෝරගත්තා කාම්බෝජ්‍ය. කාම්බෝජ්‍ය අගනගරය නොම්පෙන්. ඒ වගේම 73 විදිහට මම තෝරගත්තා දුවේ පුතේ සිම්බාබ්වේ අගනගරය හරාරේ. ඒ වගේම 74 විදිහට මම තෝරගත්තා ගිනියාව. ගිනියාවේ අගනගරය කොන්ක්‍රි. 75 විදිහට තෝරගත්තා බෙනින්. බෙනින් රාජ්‍ය අගනගරය පෝටනෝවෝ. ඒ වගේම 76 විදිහට මම තෝරගත්තා රුවන්ඩාව.
ඒගම 76 විදිහට මම තෝරගත්තා රුවන්ඩාව අග නගරය කිගාලි ඒ වගේම මම 77 විදිහට තෝරගත්තා බුරුන්ඩි වල අග නගරය ගිටෙගා ඒ වගේම 78 විදිහට මම තෝරගත්තා බොලිවියාව අග නගරය ලාපාස් ඒ වගේම 79 විදිහට තෝරගත්තා ටියුනීසියාව අග නගරය ටියුනීස් ඒ වගේම 80 විදිහට මම තෝරගත්තා දකුණු සුඩානයේ අග නගරය ජුබා. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය විදිහට තමයි දුවේ පුතේ අද දවස් තුළ සිතියම් ලකුණු කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඊළඟ වීඩියෝ තමා දුවේ පුතේ 81 ඉඳලා 100 දක්වා රටවල් ටික එහෙනම් දුවේ පුතේ ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු. අද මම සමුගන්නවා.